කිසිසේත්ම තමාගේ විධායක බලය හෝ සාමාන්‍යයෙන් තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට භාවිතා කිරීමට කටයුතු කරන මෙති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටී. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ජනාධිපති අතර පැවති සාකච්ඡාවේදී ඔහු අවධාරණය කළේ අවදානමකින් තොරව වෙනසක් සිදු නොවන බවත් මෙම වෙනස සිදු කිරීම සඳහා වන වගකීම තමන් බාර ගැනීමට සූදානම් බවයි. අධිකරණ පද්ධතියේ සිදු කරන වෙනසක් ඕනෑම අයෙකුට වරප්‍රසාදයක් ලෙස අර්ථකථනය කළ හැකි බවද මෙම සිදු කරන සංශෝධන තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කර නොගත් සංශෝධනයක් ලෙස සිදු කිරීමට තමා උපරිමයෙන් උත්සාහ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. මේ හේතුවෙන් මේ තමන් සලකන්නේ වරප්‍රසාදයක් නොව අධිකරණය දැනට පවතින තත්ත්වයේ ඉහළ ගොස් අධිකරණ පද්ධතියේම තිබෙන තත්ත්වයේ උසස් තත්ත්වයකට පරිවර්තනය කිරීමක් ලෙස බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.